සුබදායක දිනයක්. ඔයාලට මම අද කියලා දෙන්න යන්නේ මම මුලින්ම ඔයාලට කියලා මේ කපන්න කියලා දුන්න ඒ ලයින් ගවුම. සෙන්ටිමීටර් 1.4කින්. අද මම ඒක තමයි ඔයාලට මහල පෙන්වන්න යන්නේ. හොඳයි ඔයාලා මම දැන් බලාපොරොත්තු ඉන්න. ඔය ඉදිරියටත් මාත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලා හැම දිනාටම විදුක් නිරෝගී දවසක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරමින්ම අද දිනේ වැඩ පටන් ගන්නවා. හරි. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ මම මුලින්ම ඔයාලට A line ගවුමක් කපන හැටි කියලා දුන්නා. අද මම මේ A line ගවුම V කර සහිතව A line ගවුම මහන හැටි ඔයාලට මම අද කියලා දෙන්නම්. A line ගවුමේ අපි මුලින්ම කර මහගමු. මේ V කරේ අපි මෙතෙන්ට පොඩි කට් මාක් එකක් දාගමු. පොඩ කට් මාක් දාගන්න කරට. එතකොට අපිට කර ලස්සනට ගන්න පුළුවන්. මේක ඊළඟට අපි අවුට්ලයින් එකක් ගහ ගන්න ඕන. මේකෙන් එක එළියට එන්නේ නැති වෙන්නේ. ඊළඟට අපි මේක කාල මහගමු. කට්ට තියලා මේ කර හරවගෙන මේෂින් විදියට අපි මහගමු. කොටස් ටික අපි කපලා අස් කරමු. මෙන්න මේ ලයින් ගවුමේ V කට්. අපි මේක ඉස්සරහට ඩාට් එක දාන්න නැතුවනේ අපි මහන්නේ. මේ පිටිපස්සේ පළුවට. පිටිපස්සේ පළුව මෙහෙම තියලා කර අඟල් භාගයක ප්‍රමාණයට අපි කර මහගන්නේ. මේ බේෂින් එකට මුට්ටුව මෙන්න කපාගෙන තියෙන අපේ මුට්ටුව මෙන්න තියලා මහගන්න. මෙතන අපි අඟල් 10
භාගයකට උරහිස මුට්ටුව දාගමු. ඊට පස්සේ මෙහෙම පිටිපස්සේ පේශීන් එක තියලා මෙහෙම නවා ගන්න. පේශීන් එක ඊට පස්සේ මෙතනින් ඉදිකට නවත්තලා ආයි මේ අතට නැවතත් මේ පැත්තට උරහිස තියලා මහුම් වාසි මෙතනින් කාලක් වෙන්න තියලා උරහිස තියාගන්න. ඊට පස්සේ අපි මේ අඟල් භාගයකට මෙතන එකක් නවාගෙන ආපස්සට උරහිස මෙතන දාගන්න. මේ විදියට කට් කරගන්න. කර එතකොට ලස්සනට හැඩයට එනවා. ඊට පස්සේ අපි මේ පැත්තට හරවගෙන උරහිසේ ඉඳලම දෙපාරක් මැහුනහම හොඳයි. කාලයක් පවතිනකොට නූල් කැඩෙන නිසා. ඊට පස්සේ මේ පිටිපස්ස පේශින් එක අපි මහගමු. දෙපාටින්ම නූල් දාගන්න. එතකොට පේශින් එක මැහුවත් ඒක අපිට පේන්නේ ඕලොක් තියෙන කට්ටිය ඕලොක් කරලා ඉවරලා පේශින් එක නිකන් ටැග් කරගත්තත් කමක් නෑ. මේ දැන් හැමෝට ගාවම ඕලොක් මැෂින් එකක් නැහැනේ. ඒක නිසා තමයි මම මේ විදියට ඔයාලට මහන්න මේ කියලා දෙන්නේ. ඊළඟට මේ පිටිපස්සේ පළුවට අපි පොඩි ඩාට් එකක් දාගමු. අවශ්‍ය නම් විතරක් සහැල්ලුවට අඳින අය පිටිපස්සට ඩාට් එක දාගත්තේ නැතත් කමක් නැහැ. මම ඔයාලට මේක කලින් ලයින් ගාම මහන්න කපද්දී ඔක්කොම කියලා දීලා ඇති මේ ඩාට් එක මාක් කරගන්න හැටි. නැති කෙනෙක් ඉන්නවා නම් නැවත ඒක බලන්න. එච්චරයි. ඊට පස්සේ දැන් අපිට අත් දෙක අල්ල ගන්න තියෙන්නේ. අපි ඊළඟට අත් දෙක මම ෆ්‍රිල් අතක් දාන්න හැටි ඔයාලට කියලා දුන්නේ. ෆ්‍රිල් අතේ පාටිය
පස්සේ දොරස් නූල දාලා මේ පොඩ්ඩක් රැලි කරගන්න ගමු. රැලි නූලෙන් දොරස් නූලෙන් රැලි කරගන්න. අපි රැලි කරගමු පොඩ්ඩක්. ඔයාලට කැමති එකක් දාගන්න. මම එක ඉදරට අඳින්න පහසු වෙන්න කපනකොට අපේ කට් මාක් එකක් තියාගන්න ඕනේ. උඩට ඒ කට් මාක් එක ගන්න හරියටම උඩ හිස. ගවුම මහල් ඉවරයි. දැන් තියෙන්නේ අපි දෙපැත්ත අල්ල ගන්න. දෙපැත්ත අඟලක විතර ප්‍රමාණයට ගහගමු.
ඒ ලයින් ගවුම කපපු එක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මගේ channel එකට ගිහිල්ලා බලන්න. බලලා මේ ආකාරයටම කපාගෙන මහ ගන්න. ඔයාලට මේ වගේ ගවුම් මහලා එලකවලට දාගන්න පුළුවන්. මීටරයයි කාලයි. මීටරයකුත් කාලකින් තමයි මම මේ ගවුම මේ කපලා මැහුවේ. මම පොඩි ඕපන් එකක් තිබ්බා කකුල පහසු වෙන්න. ආකාරයට මහ ගන්න. ඕපන් එක මේ ආකාරයට මහ ගන්න. ඊළඟට මම ඔයාලට වාටිය ගන්න කියලා දෙන්නම්. අපි ඊළඟට මේකේ වාටිය මහමු අඟල් භාගයකට. පහසුවෙන්ම ඒ ලයින් ගවුමක් මහ ගන්න පුළුවන්. පැයක්වත් යන්නේ ගවුමක් මහ. අවේන සිංහල අවුරුද්දට ඔයාලා මේ වගේ ඒ ලයින් ගවුම් මහලා විකුණ ගන්න. ගවුම මහලා අවසන්. ඊළඟ ගවුම වැඩ. මම ඔයාලට මේක ඇඳලම පෙන්නන්නම් මේක ලස්සන. මම ඔයාලට මහන්න කියලා දීපු ගවුම. සැහැල්ලු ගවුම, ඒ ලයින් ගවුම මේ වගේ මහ ගන්න මම කපන හැටිත් ඔයාලට කියලා දුන්නා. දැන් ඔයාලට මහන හැටිත් කියලා දුන්නා. මේ වගේ ලස්සනට ගවුම් මහ ගන්න. ඔයාලා සන්ට්‍රකියා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඉන්නවනම් මේ වගේ ගවුම් මහලා ඔයගොල්ලන්ට විකුණ ගන්නත් පුළුවන් ඉස්සරහට එන සිංහල අලුත් අවුරුද්දට.
ඉතින් මාත් එක්කම රැඳිලා ඉන්න මම ඔයාලට ලොකු අයියක් වෙන්නම්. සෑම දිනාටම නිදුක් නිරෝගී සුවබර දවසක් වේවායි මම ප්‍රාර්ථනා කරමින් ඔයාලගෙන් අද දිනට මම සමුගන්නම්. ඔයාලා මාත් එක්කම රැඳී ඉන්න. ඔයාලා මට උදව් කරන්න, මාව දිරිමත් කරන්න, මාත ඉදිරියට යන්න උදව් කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලමින් අදට සමුගන්නම්. සුබ දවසක්.